යාළුවනේ මේක මගේ පරණ වීඩියෝ එකක්. ඉතින් මම මේක ඔයගලන්ට හඳුන්වා දෙන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම ගොඩක් කල් ඉඳලා ගත්ත එකක්. ඉතින් මේ වීඩියෝ එක මම ආයෙ දැම්මේ හොඳට එඩිට් කරලා හොඳ ක්වොලිටියෙන් යුක්තව තමයි මේ වීඩියෝ එක දැම්මම දැම්මේ. ඉතින් මේක බලන ප්‍රේක්ෂකයන්ට ස්තුතියි. නැවත බලනවා. රොටි කන්න නැවතුවා. හායි කියන්නේ. අපි රොටි කන්න නැවතුවා. ඉතින් खाना හරි මොරක. යයියන් මෙහායකට ගිහින් 1 hour later. හරි යාළුවනේ ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා තියෙන්නේ පන්සල ගාවට. ඉතින් වාහනේ අපි පාක් කරා. ඔන්න දැන් ඉතින් අපි යන්නේ. ඉතින් දැන් ඔහොම යද්දී අපිට පේනවා අතන චෙක් කරලා තියෙන ලස්සන පන්සල. ඉතින් මම කිම්බල් එක තියනවා. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි පන්සල නදින ගමන් ඉන්නේ. ඉතින් අපේ එහා පැත්තේ අම්මත් ඉන්නවා. ඉතින් ඔයගලන්ට පේන ඇති මානව ලස්සන පන්සලක් මේක. ඉතින් මේක ඔයගොල්ලෝ දකින්න මොන වීඩියෝ එකෙන් දැක්කට කිසි ගැතියක් නෑ. ඔයගොල්ලෝ මේක දකින්න ඕන. ගොඩක් ලස්සන පන්සලක් මේක. ඉතින් මේ පන්සල පේනවත් ඇති. ඔන්න අපේ නංගිලා තාත්තලායි ඒ කට්ටිය ඉතින් වදිනවා. සිනග අද දවසේ බුදු හාමුදුරුවොත් ඉන්නවා. වැඩ සිටිනවා. හරි යාළුවනේ ඔන්න දැන් අපි එතන වන්දනා කරලා ඉවරයි. ඉතින් දැන් ඔහොම අපි ටික දුරක් යමු. ඉතින් යාළුවනේ මේ හරියට සෙනග හිටියේ නැහැ. ඉතින් වැඳලා කරලා එතන ගියා. ඉතින් ඔයගොල්ලෝ පේරත් ඇති. ඔයගොල්ලෝ දැක්කා. හරි යාළුවනේ අපි දැන් පිටිපස්සට යන්න අපේ පන්සල ඇතුලේ. ඉතින් යාළුවනේ මේක ඇතුලට එන්න බෑ. ඉතින් මේක ඇතුලට යන්න පුළුවන් යාළුවනේ. ඇතුලට යන්න පුළුවන් කැමරා කිරීම තහනම් කියලා ගහලා තියෙනවා. ඉතින් ඒවල අප වීඩියෝ කරන්න ගියේ නෑ. ඉතින් මේ හරිය අපේ මහමෙවුන අසතුව කියලා ලස්සන පොකුණක් බලමු. අතන උඩ තමයි චෛත්‍ය තියෙන්නේ. බෝඩ් එකක් ගහලා තියෙන්නේ తాවකාලිකව වස ඇත කියලා. ඉතින් අපිට චෛත්‍ය තුලට යන්න බැරි වුණා. මම මේ මහමෙවුන අසතුවේ කියලා ලස්සට ගහලා තියෙන පොකුණේ ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ඔයාලට පේලා ඇති මේක ලස්සන. ඉතින් මේ දවස්වල මම වීඩියෝ කරන්නේ Huawei S7 ෆෝන් එකේ. ඒකයි වීඩියෝ ටිකක් ක්වොලිටි මදි. ඉතින් මේ තියෙන්නේ චෛත්‍ය විහාරය. පේනද ලස්සන පිළිම තියෙනවා. මේ ඉන්නේ ඉතින් මම. අපේ අම්මා ඉන්නවා. අපේ නංගි ඉන්නවා. අපේ තාත්තා පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් මේ විදිහට අපි දැන් යනවා. යන ගමන් ඉන්නේ. මට පේනවත් ඇති. පියනවා මාරම සෙනගක් යාළුවනේ අද හිටියේ. ඉතින් අද පොය දවසක්. ඒ හින්දා තමයි අපි මහමෙවුන අසපුවට යන්න කියලා තීරණය කරේ. ඉතින් මේ ඔහොම යන ගමන් තමයි අපි දැන් ඉන්නේ. පොඩ්ඩක් ගිබ්බල් එක විශ්වකට අඬ ගත්තා. ඊට පස්සේ එක පාටම අනිත් පැත්ත හැරෙන්න ගත්තා. ඊට පස්සේ අපි ඕන් ගාන්න හදාගත්තා. ඔන්නම යා මාර ගිම්බල් එකක් මේක නේ. හරි යාළුවනේ මම ඔය ලස්සනට ඉතින් නිකන් ඉන්න අම්මලා වදින වෙලාව ගත්ත ලස්සන වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මේ තියෙන මහමෙවුන අසපුවේ පිටිපස්ස. ඉතින් ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. හරියට මේක කියන්නේ නැහැ. ඉතින් මේ ඇතුලේ තියෙන ලස්සන ලොකු බුදු පිළිමයක්. මම ඒකට ගියා. වීඩියෝ තමයි දාන්න කරන්න බැරි. ලස්සන DL එකක ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ඉතින් අපි දැන් නම් රෑ වෙලා යාළුවනේ. පේනද
ලස්සන බුදු පිළිම විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ එක්ස්ප්ලේන් කරන විදිය වැරදි නම් මට සමා වෙන්න. වැරදි නම් මට කමෙන්ට් එකක් දාලා යන්න කිසිම අවුලක් නැහැ. අපි දැන් යන ගමන් ඉන්නේ යාළුවනේ. ඉතින් නැවත මතක් කරන්න ඕන මම මේවා කියන විදිය වැරදි නම් මට සමා වෙන්න. ඉතින් කමෙන්ට් එකක් දාන්න මේක වැරදි කියලා. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ අපේ වාහනේට. ඉතින් ලොකු ගොඩක් සෙනග හිටිය හින්දා අස්සෙන් ගිහිල්ලා කොහොම හරි අපි වාහනේ හොයාගත්තා. ඉතින් දැන් මේ තියෙන අපේ චූටි හයිජෙට් බඩිය. දැන් ඉතින් යාළුවනේ හදිස්සියෙම අපිට ලොකු වර්ෂාපතනයකට ලක් වෙන්න වුණා. ඉතින් නැවතත් වීඩියෝ එක හම්බ වෙනකන් අදට ගිහින් ගුඩ් බයි.